තුන්වෙනි ඉංග්‍රීසි ස්වරාක්ෂරය තමයි I. මේ තියෙන්නේ I එකට ගැලපෙන සමාන සිංහල උච්චාරණ අකුරු. I එකට E A I හතරයි. මේ තියෙන්නේ නාමපද කීපයක් I අකුරෙන් පටන් ගන්න. බලමු කොහොමද මේකට n පාවිච්චි කරන්න කියලා. හරි. පටන් ගන්න තියෙන්නේ මොකෙන්ද? වවල් අකුරකින්. පළවෙනි කාරණාව අපේ හරි. දෙවෙනි කාරණාව I අකුර. මේක අපි කොහොමද උච්චාරණය කරන්නේ? island කියලා. island. එහෙනම් අයන්න තියෙන්නේ. බලමු. මේක කෙලින් අයන්න. ඔව් තියෙනවා මේ. එහෙනම් දාන්න පුළුවන් මොකද්ද? කාරණා දෙක සම්පූර්ණයි. වවල් අකුරකින් පටන් ගන්න තියෙනවා. අකුරට සමාන උච්චාරණයක් තියෙනවා. එහෙනම් දාන්න පුළුවන් මොකද්ද? an island. island කියන්නේ දූපතක්. මේකට n දැම්මාම දූපතක් විදිහට උත්තරේ හම්බ වෙනවා. බලමු ඊළඟ එක incident. incident කියන්නේ සිදුවීම. පළවෙනි කාරණාව පටන් ගන්නෙ වවල් අකුරකින්. එහෙනම් පළවෙනි කාරණාව හරි. උච්චාරණය බලමු. incident කියලා තමයි උච්චාරණය කරන්නේ. E යන්නෙන් තමයි පටන් ගන්නෙ. බලමු I අකුර කෙලින් යන්න තියනවද කියලා. ඔව් මේ පටන් ගන්න තැනම තියෙනවා. එහෙනම් මොකද්ද දාන්න පුළුවන්? n දාන්න පුළුවන්. an incident සිදුවීමක්. සිදුවීම් කීපයක් අතරින් එකක්. මෙතන දූපත් කීපයක් අතරින් නැත්නම් දූපත් ගොඩක් අතරින් එක දූපතක්. තුන්වෙනි එක බලමු. පටන් ගන්නෙ වවල් අකුරකින්. පළවෙනි කාරණාව හරි. දෙවෙනි කාරණාව උච්චාරණය කළ බලමු. insect. insect කියන්නේ කෘමියා. මෙන්න උච්චාරණය කරන්න කොහොමද? යන්නේ insect e. එහෙනම් බලමු I අකුර කෙලින් යන්න තියනවද කියලා. ඔව් I අකුර කලින් තියනවා යන්න. එහෙනම් දාන්න පුළුවන් an insect කෘමියෙක්. කෘමිය ගොඩාක් අතරින් එක්කෙනෙක්. මේක බලමු. inning. ඔයගොල්ලෝ දන්නවනේ ක්‍රිකට් සෙල්ලම් කරනකොට inning දෙකක් තියෙනවා. සමහරක වගේ එකයි තියෙන්නේ. ඒක තමයි මේ inning. පටන් ගන්න තියෙන්නේ වවල් අකුරකින්. පළවෙනි කාරණාව අපේ සම්පූර්ණයි. බලමු කොහොමද මේක උච්චාරණය කරන්න කියලා. inning යන්නෙන් තමයි උච්චාරණය කරන්නේ. inning right. එහෙනම් යන්න තියෙනවා. කාරණා දෙකම හරි දාන්න පුළුවන් and inning. ඊළඟ එක invitation. invitation කියන්නේ ආරාධනයට. ආරාධනා කරනකොට කියනවා invite. මේ invitation ආරාධනය. පටන් ගන්න තියෙන්නේ වවල් I අකුරේ. පළවෙනි කාරණාව හරි. උච්චාරණය කරන්නේ invitation යන්නේ. එහෙනම් බලමු යන්න තියෙනවා. මේ I අකුර ඉස්සරහින් සිංහල උච්චාරණ යන්න තියෙනවා. එහෙනම් ඒක ඉස්සරහින් දාන්න පුළුවන් an invitation. an invitation කියලා දැම්මාම ආරාධනයක්, ආරාධනාවක් කියන්නේ ආරාධනා කීපයක් අතරින් එකක්. ආරාධනාවක්, ආරාධනයක්. ඊළඟ එක ice cone. පටන් ගන්නෙ I අකුරේ. ඔව් අවල් අකුරක්. පළවෙනි කාරණාව හරි. බලමු දෙවෙනි කාරණාව කොහොමද මේක උච්චාරණය කරන්න කියලා. උච්චාරණය කරන්නේ ice cone. ice cone. මේ අයන්නේ. ඉන්න අයන්න තියෙනවා. එහෙනම් දාන්න පුළුවන් an ice cone.